අයිබෝන් හැමෝටම අද මම ඉන්නේ සුන්දර සමල් අඩවි. අද අපි පිටිපකර්මා කරන්නේ උඩමාලිබඩ වනගත මාර්ගය ඔස්සේ. ඉතින් හරිම ලස්සන පාරක් මේක. නැතන් රත්නපුර පාරවල් වල වෙනම සුන්දරත්වයක් මේ පාරේ තියෙන්නේ. ඉතින් මම යමු මාත් එක්ක පිටිපකර්මා කරා. ඊට කලින් අපි සමන් දෙවියන්ගෙන් ආශිර්වාද ගත්තා. මේ වනගත මාර්ගය ඔස්සේ ගමන් කරන්න කලින් මේ අඩවිය බාර දෙවියෝ අපේ සුමන සමන් දෙවියන් එතුමාගෙන් ආශිර්වාද අරගෙන තමයි මේ ගමන පටන් ගත්තේ. ඉතින් ඒ කොටස බලලා එන්න. ඉතින් ඉස්සරහට. සෝවාන් බලයේ පිටවාගෙන යහතින් වැඩවස්ථානය කරන්නා වූ සුමන සමන් දෙවි මහ රාජෝත්තමයන් වහන්සේ තුල්ලෝකාග්‍රෝ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාදපත් මේ වැඩ උදාගෙන තම තමනු පින්කන්දක් අයිති කරන ඔබ වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා යන්නා වූ ගැතුමුතු සියලු දෙනාගේම දැනවැරදි නොදැනවැරදි කෝටියක් වැරදි ඇත්තේවි නමුත් සමා වෙනවයි පිනට පින් ගන්නවයි මල් පාන් සුවන් දුම් කැප ගන්නවයි පස්වාන් දහසකට ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා නැත්නම් අලුත් 30 කිලෝමීටර් කාලයක් යනවා තම හොයකේ තව යක් හම්බ වෙනවා එතන කිලෝමීටර් 2කට කිට්ටු යනකොට කොරසෙන් ලෝකේ තව යක් හම්බ වෙනවා මෙතනට ඉච්ච ලොකු කන්දක් නැහැ මෙතන කන්ද පොඩ්ඩක් සරයි එතන කිලෝමීටර් එකක දුර ගියාට පස්සේ සාමාන්‍යයෙන් දැන් මම මේ එන පාර වාය එන්න පාර තියෙනවා. ඊට පස්සේ පල්ලමක් තියෙනවා වංගු 6ක් තියෙනවා. පල්ලමේ ඉඳලා සාමාන්‍ය ගානට නැගලා බහලා ගියාම සීතගඟ හම්බ වෙනවා. මේ මාගල් කන්දේ ඉඳලා සීතගඟට කිලෝමීටර් 5මාරක් තියෙනවා. අපේ නම් පැය දෙකේ ගමන. ඔයාලට මම පැය 4ක් දෙන්න. සීතගඟුල ඉඳලා පැය භාගයකින් පුළුවන් ලයිට් පාරට යන්න. යන අපේ විනාඩි 10යි ඔයාලට තුන්ගුණිකම වැඩි කරලා කිව්වේ. අපි කියන්නේ දැන් මගේ නෙමෙයි ඉස්සර පොල්ලෝ කාලේ. මේ මාගල් ගඟේ ඉන්න මේ සීතන් වලට යනකල් වතුර උස්සගෙන යන්න එපා. දිගටම වතුර පාරවල් තියෙනවා. හොඳ වතුර පිරිසිදු වතුර අරන් බොන්න. හැබැයි සීත ගඟුලේ ඉඳලා එහා පාරට යනකල් එක ඇලක්වත් හම්බෙන්නේ නැහැ. සීත ගඟුලට උඩින් තමයි පාර යන්නේ. මෙතනලා ඔයාලට වතුර ටිකක් ගන්න පුළුවන් ඉදිකට පාන්ට ගියාම. හැබැයි මේ ටිකෙත් ඇලවල් තියෙනවා. අපේ ලංකාව වාසී පවිත්‍ර ජනතාව ගමන් කරන බැවින් ඊව වතුර බොන්න එපා. ටිකක් උඩහට ගිහලා බිවට කමන එහෙ කැලේට වෙන්න යන්න එපා. මෙතන තමයි වතුර පිරිසුදු. ඇතිනාලවල වල සීත ගඟුලෙන් වතුරක් පුරවගෙන යන්න මේ ආයිදි ගැටුවන්ට ගියාම මම වතුර බොන්න හම්බෙන්නේ. යන ගම මේ වගේ දල් ගෙඩි උඩ අත තියන්න එපා. අද නම් කුඩැල්ලෙක් විතර ඇති මොකද ඊයේ පොඩක් පැස්සෙහිඳ. අපි ධර්ණී වලින් ආයේ උදේ 6:30ට ඉතින් මෙතන ශ්‍රීපාද ට්‍රේල් එක පටන් ගන්න තැන ඉන්නවා මාමා කෙනෙක්. අපේ ගමනට ආශිර්වාද කරන්න සහ මේ ගමන් මාර්ගය ගැන පොඩ්ඩක් විස්තරයක් දෙන්න. ඉතින් අපි මාමත් එක්ක ටිකක් කතා කරා. උදේට කෑවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් පරක් වුණා. දැන් වෙලාව උදේ 9:00යි. අපිට ඉක්මනට යන්න කියලා කල්පනා කරේ. අද මාත් එක්ක ඉන්නවා පොඩ්ඩක් ඉන්න කට්ටිය. කවිඳු ඉන්නවා. සමිරෝ ඉන්නවා. සමිරගේ මාල්ලි සෙනිරෝ ඉන්නවා. එනවා යමු මාත් එක්ක ඉස්සරහට. ඉතින් මේ අපිට වම් පැත්තෙන් ගලාගෙන යන්නේ මාගල් ගඟ. මම ඔයාලට හිඟුරන්ගල වීඩියෝ එකේ නම් පෙන්නුවා මාගල් ගඟ. ඉතින් මේ මාගල් ගඟ කියන්නේ කැලණි ගඟ පෝෂණය කරන ගංගාවක්. මේක ගලාගෙන යන්නේ ධර්ණිය ගඟ හරහා. කැලේ මැද්දේ වැටලා තියෙන ගහක පාසි බැඳලා තියෙනවා. මේක නිකන් හරියට අල්ලද්දි දැනෙන්නේ මෙට්ටයක් වගේ. අර සිනිදු පංච එකක් වගේ.
හරිම සෙනඟුයි. ඉතින් හරිම සුන්දර පරිසරයක් තියෙන මේ උඩමාලිබඩ වනගත මාර්ගයේ. අපි දැන් මේ ඉන්නේ නිලු කැලයක් මැද්දේ. හරිම ලස්සනයි. යන්සරට. ඉතින් ඔන්න පැය එකමාරකට පස්සේ අපි නතර වුණා පොඩි රෙස්ට් එකක් ගන්න. අපි දැන් කිලෝමීටර් 4කමාරක් වගේ දුර ආව එක දිගටම නතර වෙන්න නැතිව. ඉතින් මෙතන පොඩි රෙස්ට් එකක් කරගෙන අපි ආපහු ඉස්සරහට යනවා. අපි දැන් මේ නතර වෙලා ඉන්නේ අරට කියන්නේ කුරුවැල්ල කියලා. ඉතින් මෙතන ලස්සන වතුර වලක් තියෙනවා මම පෙන්වන්නම්. තේරෙනවද? හරිම පිරිසිදු ලස්සන වතුර පාරක්. මේ තමයි කුරුවැල්ල. ඉතින් මේ පේනවනේ ගමනේ අතරමඟදී අපිට හම්බෙන යාළුවෝ. බලමු මේ සපත්තු වස්සේ කී දෙනෙක් ඉඳීද කියලා. කට්ටිය පොඩ්ඩක් හිතුවා දැන් අතරමඟදී කෝපි එකක් බොන්න. ඉතින් මේ පැත්තෙන් කෝපි එක රත් වෙනවා. කෝපි එකක් බීලා පොඩි රෙස්ට් එකක් අරගෙන ආපහු අපි ගමන පටන් ගන්නවා. ඉතින් ඔන්න මාලිබඩ පාරේ කිලෝමීටර් 6ක් වගේ යනකොට ඔන්න අපිට පේනවා දැන් උතුම් ශ්‍රී පාදස්ථානයේ මේ විදිහට කැලේ මැද්දෙන් ගස් අතරින්. ඉතින් හෙට උදේ අපිට තියෙනවා උතුම් ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කරන්න. ඉතින් මේ තමයි ධර්ණියගල උඩමාලිබඩ වනගත ශ්‍රී පාද මාර්ගය. ඉතින් අපි යමු ඉස්සරහට. තව ගොඩක් දුර යන්න තියෙනවා. යන්න සතුටුයි. ඉතින් මේ අපි ආපු උඩමාලිබඩ මාර්ගය නම් කිසිම ටොපි කොලයක්වත් කඩදාසි කැල්ලක්වත් තිබ්බේ නැහැ පාරේ. ගැන ඇත්තම සතුටුයි කියන්නේ. ඉතින් ඔයාලා ඉස්සරහට එන අයටත් කියන්න තියෙන්නේ ටොපි කොලයක්වත් කඩදාසි කැල්ලක්වත් දාන්න එපා මේ පාරේ. මේ හරිම සංවේදී පරිසර කලාපයක් අපි ඉන්නේ. ඉතින් මගදී බෝතල් මූලියක් නම් හම්බුණා එකම එක. අපි ඒකත් ඇහිලා බෑග් එකේ දාගත්තා. ඉතින් ඔයාලත් ඒ වගේ පුළුවන් නම් කරන්න. කාගේ හරි අතින් වැරදිලා හරි වැටිච්ච ටොපි කොලයක් කඩදාසි කැල්ලක් වැඩක් දැක්කොත් ඒකත් තරම් බෑග් එකේ දාගෙන ගිහලා ඩස්බින් එකට දාන්න. ඒක හරිම වටිනවා. ඉතින් මේ අපේ දේවල් මේ සංවේදී පරිසර කලාප කිඹ තමයි ආරක්ෂා කරගන්න ඕනේ. ඔන්න අපි ආවා උඩමාලිබඩ ශ්‍රී පාද මාර්ගයේ තියෙන සීතගඟට. අපි දැන් මෙතනින් නාලා දවල්ට කාලා තමයි ඉස්සරහට යන්නේ. හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. ඉස්සරහට යමු. මේ තමයි කුරුගඟ. කුරුගඟ සීතගඟුල කියන්නේ මෙතනට තමයි. ඉතින් අපි දැන් මෙතනදී මුලින්ම නාලා ඊට පස්සේ කාලා අපව කරුණා කරන්න පටන් ගන්නවා. අපෙන් පොඩ්ඩක් හසත් කළු කරගෙන එනවා. මීදුමද වන්දලා? මීදුමද මොකද්ද කියලා හිතා ගන්න අමාරුයි. බලමු ඉස්සරහට.
ඉක්මනට නාලා කාලා කරුණා කරන්න පටන් ගන්නවා. අපි ආපහු උඩහට කරුණා කරන්න පටන් ගත්තා. මෙතන සීත කඳුලෙන් නෑවා. ඊට පස්සේ දවල්ට කෑවා අපි. දැන් වෙලාව 2:00 අද සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ උදේ 9:00 වගේ. ඉතින් දැන් වෙලාව 2:00 අපි පැය 5ක් වගේ කාලයක් ඇතුළත සීත කඳුලට ඇවිත් තියෙනවා. අපි ඇවිත් ඉන්නේ රත්න කුරුවිට පාර සහ උඩමාලිවඩ පාර එකතු වෙන තැන. ඉතින් අපි දැන් මෙතනින් ආපහු උඩ පැත්තට යන්න ඕනි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඔන්න අපි ඉදිකටු පාර ළඟට ඇවිල්ලා තියෙන්නේ රත්න කුරුවිට පාරේ. අර පැත්තෙන් ශ්‍රීපාදේ පේනවා. නමුත් මීදුනේ වැහිලා තියෙන්නේ. ඉතින් අර පැත්තෙන් මම පෙන්නන්නම් මේ තියෙන කුණු දියපව්ව. කුණු දියපව්වත් ලස්සනට මීදුනේ වැහිගෙන යනවා. අපි යමු මේ පැත්තට ශ්‍රීපා කරුණා කරන්න. ඉදිකටු ගාන ළඟ පොඩ්ඩක් නතර වුණා. ඉතින් ඔයාලට පෙන්නන්නම් ශ්‍රීපාද ස්ථානය මේ විදිහට ලස්සනට පේනවා. දැන් හිතන්නේ බාල ශ්‍රීපාද ස්ථානය අපිට තව කිලෝමීටර් 4ක වගේ දුරක් තියෙනවා උඩට යන්න. අපි තව ටික වෙලාවක් නැත්නම් අතර වෙලා තමයි උඩහට යන්නේ. මොකද උදේට අපිට ඊට සේවය බලන්නත් ඕනේ. ඔන්න අපි දැන් ඉන්නේ ගල්වංගෙඩිය ගාව රත්නපුර පාරයි රත්න පාරයි එකට එකතු වෙන තැන. ඉතින් අපි එතන නතර වෙලා ෆෝන් එක පොඩ්ඩක් charge කරගෙන තමයි ආපහු උඩහට කරුණා කරන්නේ. Good morning. අපි දැන් ඉන්නේ ආඩියාමල දැන්න අම්බලම ඉඳන් සිරිපා මොළුවට කරුණා කරන ගම. මේ කට්ටිය මේ පැත්තෙන් යනවා. ඉතින් පැයක වගේ ගමනකින් අපිට මොළුවට යන්න පුළුවන්. අපි හින්සර යනවා. ඉතින් සිරිපා කරුණා කළා සනගල තැන්න පාරෙන් ආපහු පල්ලෙහාට බහින්නවා ඒක කනාව තියෙනවා. නෑ. අපි යමු ඉස්සරහට. සිරිපා කරුණා කරා. අපේ අපි දැන් හැටින් පාරෙන් ආපහු පහළට කරුණා කරා. දැන් අපි සඳකල දැන්න පාරෙන්
ආවෝ යන්න හදන්නේ. මෙතනින් තමයි සඳකලා දැන්නට හැරෙන්නේ. පල්ලෙහාට මල්ල ගන්න. එතනින් උඩහට ශ්‍රීපාමාලුව. මේ පාර සඳකලා තැන්න. මම දැන් ඉන්නේ සඳකලා තැන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්නම් මෙතනට උතුම් ශ්‍රීපාදස්ථානයේ සමල්ල කන්දේ view එක. මේ විදිහට තමයි මෙතනට පේන්නේ. හරිම ලස්සනට. ඉතින් අපි ආවේ උඩමාලිපඩ වනගත මාර්ගය ඔස්සේ. ඊට පස්සේ අපි ඇවිල්ලා ආඩියාමල තැන්න අම්බලපෙන අතර වෙලා දෙපාන්දර තමා සිරිපා කරුණා කරේ. ඊට පස්සේ අපි හටන් පාරෙන් සඳකලා තැන්නට මාරු වෙලා පස්සේ දැන් අපි අපේ ගමන මෙතනින් අවසන් කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. ලස්සන හයික් එකකින්. එහෙනම් හැමෝටම පරිස්සමෙන් travel කරන්න. Goodbye.